හලෝ යාළුවනේ. ඔන්න ඉතින් අද මං යන්න ලැහැත්ති වෙන්නේ අපේ දහම් පාසලේ පොඩි අවුරුදු උත්සවයක් තියෙනවා. ඔය ඉතින් ඒකට යන්න තමයි ලැහැත්ති වෙන්නේ. ඔය රෙද්ද නම් ඇඳගන්න මට මාර අමාරු වුණා. කොහොම හරි ඇඳගත්තා. ඔය තියෙන ඉතින් ෆයිනල් ලුක් එක. මම ඔයාලට පෙන්නන්නම්කෝ අපේ පන්සල. ඔන්න ඔය තියෙන්නේ අපේ පන්සල. ඔයාලා නම් ඉතින් දන්නවා ඇතිනේ. පොළොන්නරු ඇවිදින්න යනවා කියන්නේ ඉතින් අනිවාර්යෙන් මේ පන්සල දන්නවම තමයි. ඔන්න ඉතින් අපේ වැඩේ පටන් ගත්තා. ඉස්සෙල්ලාම ඉතින් අපේ පොඩි පැච්චේ ටිකක් පොඩි ඩාන්ස් එකක් දැම්මා. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ කණෑ ගියා කණාවටි බිඳින්න. ඊළඟ කණයා අයියට ඇහ තියන්නයි හදන්නේ. සිත සනසානේ තුනලවා හිරු මගුලට හින හින්නයි වරුණා කට්ටිය මාරි කන්න තමයි හදන්නේ. සනහානේ තුනලවා හිරු මගුලට හින හින්නයි. ඔන්න ඊළඟට තමයි මරම සෙල්ලම තියෙන්නේ. පැණි බඹරේ. මම ජීවිතේ පළවෙනි පාර තමයි මේ සෙල්ලම කරන්න ගියේ. මම ඒක හරියට කරන්නෙත් නැහැ මං හිතන්නේ. හරියට කැරකෙනවා. කමක් නැහැ ඉතින් පළවෙනි පාරනේ. හැමෝටම අත්දැකීමක් තියෙන්න එපා නේද? ඊළඟ පාර උත්සාහ කරලා බලනවා. අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි. නුඹේ අතින් රැකෙන ගමනක් යන්නයි. අහස් ගව්ව සොයා යන්න මං මේ කරගෙන විදියට එක බලද්දී අපේ ළමයි ටික කොච්චර වදර කරනවද? ඔය පේනවද මේ බඩග ගාලා වයිදුවන්නේ? නේ අපේ තෝරුස. පේනවනේ ළමයිගේ උනන්දු බඩ දාගෙන දුවන්නේ. අනේ ඉතින් රුවරුණා පද බඳනා සිත සනසානේ තුනලවා හිරු මගුලට හින හින්නයි රුවරුණා ඉන්නයි හදන්නේ. පද බඳනා සිත සනහානේ තුනලවා හිරු මගුලට හින හින්නයි. අපේ ළමයි වැටි වැටි දුවන්නේ. එතන ගිහිල්ලා පොර කනවනේ ඉතින්. ඔන්න කොහොම හරි ඒකත් ඉවර වුණා. ඊට පස්සේ ඉතින් මගේ එදා දවසේ වැඩ ඉවර වුණා. චූටි බ්ලොග් එකක් ගෙනාවේ ඉතින්. ලස්සනයි නයි ලයික් එකක් දාන්න.